pink color makeup look එකට ගොඩක් කැමති brown skin එකක් තියෙන girls ලට තමයි අද මෙන්න මේ makeup look එක. අපි makeup එක apply කරගන්න කලින් first step එක විදිහට face එකට primer එකක් add කරලා skin එක set කරගන්න ඕනි. එතකොට අපේ skin එකට වෙන damages අඩු වෙනවා. අපි next step එක විදිහට foundation එකක් apply කරගමු. අද මම use කරන්නේ Maybelline brand එකේ liquid foundation එක. makeup එක අද මම ගොඩක් වෙලා තියාගෙන ඉන්න නිසා මම මේ liquid foundation එක අද apply කරන්නේ. මම අද beauty blend එකක් use කරලා තමයි foundation එක apply කරේ. next step එක විදිහට අපි foundation එක set කරගන්න powder එකක් use කරනවා. මම අද use කරන්නේ Viana HD collection එකේ තියෙන press powder එක. මම use කරන shade එක තමයි neutral tan කියන shade එක. powder එක use කරලා set කරගත්තට පස්සේ මම face එක පොඩ්ඩක් contour කරගන්නවා. මම contour කරගන්නේ මගේ nose එක, ඒ වගේම මගේ jawline එක. මොකද මගේ face එක ටිකක් chubby නිසා මම jawline එක contour කරගන්නවා. මම contour කරගන්න use කරන්නේ NYX brand එකේ butter melt කියන range එකේ bronzer එක. අද මගේ ළඟ brow gel එක නැහැ. ඒ නිසා මම mascara එකෙන්ම මගේ eyebrows ටික පොඩ්ඩක් neat කරගන්නවා. next step එක තමයි waterline එක draw කරගන්න එක. මම අද black color eye pencil එකක් තමයි use කරන්නේ මගේ waterline එක draw කරගන්න. next step එක විදිහට මම පොඩි eye makeup එකක් කරගන්නවා. මුලින්ම eyelid එකේ මම light pink color එකක් apply කරගන්නවා මගේ dress එකට match වෙන විදිහට. ඊට පස්සේ මගේ eyelid එකේ corner එකේ පොඩක් bright pink එකක් මම apply කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ light pink color එකයි මම apply කරපු පොඩක් bright pink color එකයි දෙකම හොඳට blend කරගන්නවා. eye makeup එකේ final step එක විදිහට පොඩක් shine pink එකක් අරගෙන මම eyelid එකේ middle part එකේ පොඩක් apply කරගන්නවා. එතකොට අර අපේ eye එක පොඩක් enhance වෙලා වගේ පේනවා. ඊළඟට eyeliner එක draw කරගන්න තමයි තියෙන්නේ. eyeliner එක draw කරලා mascara apply කරගන්න තමයි eye makeup look එකේ final step එක විදිහට තියෙන්නේ. දැන් අපි blush apply කරගන්න තමයි යන්නේ. අද මම use කරන්නේ pink color එකේ liquid blush එකක්. CCUK brand එකේ liquid blush එකක් තමයි මම අද use කරන්නේ. මම use කරන shade එක තමයි Just a Girl කියන shade එක. අද lip line එක විදිහට මම dark brown color එකක් තමයි use කරන්නේ. ඔයාලට කැමති ඕනම dark brown color එකක් use කරන්න පුළුවන්. අද මම lip color එක විදිහට use කරන්නේ light pink shade එකක්. ගොඩක් වෙලාවට අපි brown skin girls බයයි light colors use කරන්න. හැබැයි අපි ලස්සන lip liner එකක් එක්ක match කරොත් මේ වගේ light shade එකක් වුණත් අපේ skin එකට ලස්සනට match කරලා apply කරගන්න පුළුවන්. makeup එකේ final step එක විදිහට setting spray එකෙන් අපිට makeup එක finish කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අද මගේ final makeup look එක create කරගත්තේ. මම හිතනවා මගේ dress එකටත් match වෙන විදිහට ලස්සන pink color makeup එකක් create කරගන්න මට පුළුවන් වුණා. ඉස්සරහටත් මේ වගේ makeup videos බලන්න කැමති නම් ඔයාලා මගෙත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. सदा कल बंधिरासने मुझकमल पे यतुरा मुझट बिन कर दिनदा नितंग अंदर तमरा